හායි ළමයි කොහමද ඉතින් හැමෝම සනීපෙන් ඉන්නවද මම අද අපේ වීඩියෝ එකෙන් ගෙනාවේ මේ පරිප්පු එකක් හදාගන්න විදිය තමයි පරිප්පු නම් ලංකාවේ ඕනිම කෙනෙක් පොඩි ළමයෙක් වුණත් දන්නවා හදාගන්න විදිය මේක ඇවිල්ලා මේ සෞදි රටේ වෙනත්ම විදියකට හදන පරිප්පු එකක් ඒක නම් තමයි මම මේක වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුවේ ඔන්න බලාගන්න මේ වගේ මට අවශ්‍ය ප්‍රමාණයට මම පරිප්පු අරගෙන ඔන්න හොඳට හොදලා මම ලිපෙන් තියාගත්තා ඒකට මම එකතු කරගන්නවා උණු වතුර ඔන්න මම ලිපත් පත්තු කරගත්තා. ඔන්න මම මේ ප්‍රමාණයට තමයි වතුර එකතු කරගෙන තියෙන්නේ. ඔන්න බලාගන්න මේ ප්‍රමාණයට තමයි මම වතුර තියාගෙන තියෙන්නේ. ඊටු වලත් මේ ප්‍රමාණයට වතුර එකතු කරගන්න. මම මේ වගේ ලුණු ටිකක් හදාගන්න වැඩියෙන් මට එක කෑමකට නෙමෙයි අවශ්‍ය වුණ තව කෑමකට එකතු කරගන්න පුළුවන් ඉඳ තමයි මම මේ විදිහට ලුණු නම් අතින් කපාගත්තේ නෑ. බෙන්ඩර් කරගත්තු ලුණු තියෙන්නේ. මම ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. මේක දැන් අපි හොඳට රන්වන් පාටට බැදෙන්න අරිමු. ලිපත් පත්තු කරගත්තා. දැන් මේ හොඳට බැදෙන්න අරිමු. ඔන්න බලාගන්න. ඊතර මම මෙතන තක්කාලි ගෙඩි දෙකක් අරගෙන තියෙනවා. සුදු ලුණු බික් 6ක් අරගෙන තියෙනවා. ඒ ටික සේරම මම දැන් මේකට එකතු කරලා බෙන්ඩර් කරගන්නවා. මේකට විනාඩි 10ක් විතර වගේ තමයි ගියේ. ඔන්න දැන් මේ පරිප්පු එක තැම්බිලා තියෙන්නේ. මම දැන් ලිප ඔෆ් කරගන්නවා. ඔන්න බලාගන්න ලුණු ටිකත් ඔන්න මේ විදිහටම ඉස්සලා ගොඩක් තිබුණාට දැන් අර හොඳට රන්වන් පාට ආවට පස්සේ ලුණු ටිකයි මෙන්න මේ වගේ පාට එනකන් අපි හොඳට ලුණු ටික බැදගත්තා. දැන් මම ඒකට අවශ්‍ය කරන ටික මම එකතු කරගන්නවා. මම බෙන්ඩර් කරගත්තු සුදු ලුණුයි තක්කාලි ඔන්න බලන්න ඒ ටික මම මේකට එකතු කරගන්නවා. ඒකට අවශ්‍ය ප්‍රමාණය නම ලුණු චුට්ටක් එකතු කරගන්නවා. චුට්ටක් කවලම් කරගමු. කොත්තමල්ලි කුඩු ටිකක් එකතු කරගන්නවා මම. ඔන්න බලන්න කොත්තමල්ලි කුඩු ටිකක්. ඊළඟ මිරිස් කුඩු ටිකක්. දුරු කුඩු ටිකක් එකතු කරගන්නවා. දුරු කුඩු පොඩි තේ ඇඳේ එකක් වගේ තමයි. මේකෙමුත් අපි ඇඳක් විතර වගේ තමයි එකතු කරගන්න වැඩි නෙමෙයි. දැන් අපි හොඳට කවලම් කරගමු. ඔන්න බලාගන්න මේ විදිහට මේක දැන් හොඳට උතුරනකොට අපි දැන් පීනෙන් වහා ගන්න ඕන. වහලා අපි දැන් මේක මෙන්න මේ විදිහට අඩු ගින්දරින් අපි විනාඩි 10ක් විතර තියාගන්න ඕන. ඔන්න බලාගන්න දැන් විනාඩි 10ක් වුණා මේක මම තියලා. මම දැන් මේකෙන් ඇඳක් එකතු කරගන්නවා මම අර අදාගත්තු පරිප්පු එකට. ඒකත් දැන් හොඳට කවලම් කරගමු. මේ රටේ පරිප්පු වදන ක්‍රමය තමයි මේම අපේ ලංකාවේ නම් ගොඩාක් මිරිස් කපලා දාලා අවු මිරිස් එන දාලා පොල් කිරි දාලානේ මේම නෙමෙයි මේ ඉතින් පරිප්පු වදන්නේ මේ විදිහට තමයි ලංකාවේ ඉතින් සාමාන්‍ය කෙනෙකුට පරිප්පු ඩිංගක් වුණත් හදාගන්න පුළුවන්. දැන් ආපහු ලිප ඩිංගක් පත්තු කරගන්නවා. මොකද මේක චුට්ටක් විනාඩි 2ක් 3ක් විතර වගේ පොඩ්ඩක් උතුරන්න තියන්න. ඒතර මේක දැන් ටිකක් උකුයි වගේ තියෙනවා. ඒකින්ද මම මේකට වතුර ඩිංගක් එකතු කරගන්නවා. අන්න ඔය ගන්නට වතුර ඩිංග එකතු කරලා අපි දැන් මේක විනාඩි 2ක් 3ක් කොහොම තියාගමු උතුරන්න. ඔන්න බලන්න මේක මම දැන් විනාඩි 3ක් විතර තියාගත්තා. දැන් ඔය පරිප්පු එකත් උන හදාගෙන ඉවරයි.
දාගත්තට පස්සේ අපි මේකට සූදුරු කොළ ටිකක් මෙන්න මේ විදිහට අපි එකතු කරගන්න ඕන. ඔන්න බලා ගන්න. ඊතර මම දැන් පරිප්පු එක හදාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි හදලා තියෙන්නේ. මේක ඔයාලට උකුයි කියලා හිතෙනවා නම් තව වතුර ටිකක් එකතු කරගන්න පුළුවන්. අපිට ඕනි අවශ්‍ය ප්‍රමාණය තමයි මම මේ හදාගෙන තියෙන්නේ. ඊතර ඒකට අපි අරගන්න පුළුවන් මෙන්න මේ විදිහට බටර් අරගෙන තියෙනවා මම. මේ බටර් එකෙන් අපිට එකතු කරගන්නත් පුළුවන්. මොකද බටර් එකතු කරාම ඕනිම කෑමක් රසයි කියලා ඔයාලා දන්නවා. මේ විදිහට බටර් ටිකක් උඩින් එකතු කරගෙන මෙන්න බලන්න මේ රොටි නම් අපි කඩෙන් ගෙනාවේ ගෙදරින් හදා ගන්න පුළුවන්. අපේ වීඩියෝ එකත් වෙනවා මේ අදපු රොටි. මේ වගේ රොටිත් එක්ක මේ පරිප්පු කෑම ඇත්තටම හරිම රසයි. කාලා බලන්න ඔයාලත් මගේ වීඩියෝ එක බලලා මේ විදියට කාලා බලලා ඉතින් ඇත්තටම රසයි නම් මට කමෙන්ට් එකක් දාන්න. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ගිහිල්ලා එන්නම්.